අවශ්‍ය විදියට වැඩ පිළිවෙල හජ්ජි සැමරුවට අපි කමන්නේ. හැබැයි සත්තු කපන්න එපා. සත්තුන්ව කපලා ඉවර අනේ ඵලයන් යකෝ කටවාගෙන තෝගේ වැඩ තෝ බලාගනින්කෝ. තෝගේ ගේ ඇස්සටද ආවේ? හරක් කපන්න? ඈ? නැත්නම් තෝ ඉන්නේ ආවට තෝ ඉන්නේ වත්තේ තෝ ඉන්නේ තෝ ඉන්නේ ලේන් එකට හරක් කපන්න මුස්ලිම් ජනතාව එතනට දාවේ නෑනේ. තෝගේ වැඩ තෝ බලාගනි. හරක් කපනවද නැද්ද කියලා මේ ආණ්ඩුව ඒක තීරණය ගනීවි. ඇහුණද? තෝ මොකේද තෝ ජනාධිපතිතුමාද? තෝ අපිට කියන්න එන්නේ. අනේ ඵලයේ යකෝ යන්න තෝ මොකාද කියලා මම අඳුරනවනේ තෝ වොන්දට. තෝ කොයි වගේ එකෙක්ද කියලා. අර තොට මං නඩුවක් දැම්මනේ මේ පැමිණිල්ලක් දැම්ම නේද? කොම්පැනි විදියේ පොලිසියේ. තෝ ගියාද පැමිණිල්ලට? ඈ? ගියේ නැද්ද? ආයිමත් ගිහින් ওই පැමිණිල්ලට තෝව ගන්න කියලා කියනවා මම. හැවුනද? තෝ ගියේ නැත්තම් තොට ආයිමත් ඇවිල්ලා තවත් පැමිණිල්ලක් දානවා මෙන්න මේ වගේ සංහිඳියා කඩා කප්පල් කරනවා. මේ මුස්ලිම් මිනිසුන් මුස්ලිම් සිංහල ජනතාව අතර ඇවිල්ලා ප්‍රශ්න ඇති කරන්න ප්‍රචණ්ඩාකාරී ඇති කරන්න මූ උත්සාහ කරනවා කියලා තොට පැමිණිල්ලක් දානවා. ඇයි තෝගේ ගේ තුල ඇවිල්ලා හරක් කැපුවද? අපිට හරක් කපන්න ඕනේද? අපිට බැටළුව කපන්න ඕනේද? අපිට හෙළුව කපන්න ඕනේද? අපිට හොටුව කපන්න ඕනේද? ඔක්කොම තීරණය ගන්න වෙනම කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායම එපා කියලා කිව්වනම් අපේ කට්ටිය එකතු වෙලා අපේ ලොකු ඉන්නවනේ. ලොකු පූජිකවරුන් ඉන්නවනේ. පූජිකවරුන් හැමෝම කතා කරලා මේ අවුරුද්ද මේ හරක් කපන්න එපා. මේ මෙන්න මේකයි කියලා මොකක් හරි ඇවිල්ලා තීරණයක් ගත්තා නම් ඒ වචනෙට ඇවිල්ලා අපේ මුස්ලිම් මිනිස්සු ගරු කරලා ඉඳි. තෝ මොකාද තෝ ඇවිල්ලා අපිට අන දාන්න තෝ මොකාද? තොගෙන් ආනද මෙච්චර කාලයක් අපි ඇවිල්ලා අජ්ජි අවුරුද්දට මේ හරක් දන් දුන්නේ? වහාම උඹ කියන්න ආවේ ඇවිල්ලා අජ්ජි අවුරුද්ද වහාම නතර කරන්න කියලා කියන්න ආපු එක ඊට පස්සේ කිව්වා ඇවිල්ලා හරක් කපන එක නතර කරන්න කියලා. උඹ ඉන්නවනේ මොන කොයි වගේ එකෙක්ද කියලා මං උඹේ ගෙන දන්නේ නැතුව නෙමෙයි. අර මියන්මාරේ විල්ලා අර ජනතාව මේට ආව කියලා කොහමද උඹ උඩ පැන්නේ? අර යාපනයේ ගින් අර බුදු පිළිමේ ඒ දෙමළ ජනතාව බුදු පිළිමේ තිබ්බ කියලා උඹ මොන තරම් උඹ උඩ පැන්නද? උඹට ඇවිල්ලා යකෝ උඹ දන්නවද දෙයක්? මේ වගේම කෑගාගෙන මේ වගේම ජාතිවාදී වපුරගෙන හිටපු ඩෑන් ප්‍රසාන්ට මොකද්ද උනේ කියලා? ඩෑන් ප්‍රසාන්ට මොකද්ද උනේ කියලා උඹ බලාගෙනනේ ඉන්නේ. උඹ විශ්ව ශක්තියටයි සෝබාදමටත් බය නැද්ද? උඹට මොකද්ද තියෙන අමාරුව කියලා කියහන්කෝ. උඹ හොඳට මතක තියාගනින් උඹට විතරක් නෙමෙයි මේ රට අයිති. ඇහුණද? අපි හැමෝටම අයිති මේ රට. මේ රට ප්‍රජාතන්ත්‍රවාදී රට. අපි මේ රටේ ජීවත් වෙන හැම ජනතාවක් සිංහල හෝ දෙමළ හෝ මුස්ලිම් හෝ බර්ග හෝ ක්‍රිස්තියානි හෝ මලේ හෝ අපි හැමෝටම මේ විලා නිදාසෙන් ජීවත් වෙන්න ඇහුණද? මේ ප්‍රජාතන්ත්‍රවාදී රට. මේ රටේ විලා හැම ආගමකම හැම දෙයක්ම විලා සමරන්න පුළුවන්. සිංහල අවුරුද්ද සමරන්න පුළුවන්, හින්දු අවුරුදු සමරන්න පුළුවන්, ක්‍රිස්තියානි අවුරුදු සමරන්න පුළුවන්, නෝම්බි අවුරුදු සමරන්න පුළුවන්, හජ්ජි අවුරුදු සමරන්න පුළුවන්. හැම දෙයක්ම විලා වෙසක් සමරන්න පුළුවන්, පෝය සමරන්න පුළුවන්. හැම දෙයක්ම අපිට සමරන්න පුළුවන්. ඒක තමයි ගොම්බූරුවෝ කියන්නේ මේක ප්‍රජාතන්ත්‍රවාදී රට කියලා. ඇහුණද? මෙච්චර කාලයක් ඇවිල්ලා අජ්ජි අවුරුද්දට හරක් කපලා දන් දෙන එක. අනිත් එක තව දෙයක් දන්නවද? අර මේ පළවෙනිදා තිබ්බ වෙසක් පොයේදා ඇවිල්ලා පිටිපස්සට දැම්මේ කවුද? කවුද පිටිපස්සට දැම්මේ? කියහන්කෝ. එතකොට නිකන් අර මේක පිටිපස්සට දැම්මේ නැත්තම් තෝ ඇවිල්ලා මේම කතා කරන්නේ නෑ නේද? නිකන් ඇවිල්ලා මේ මිනිස්සුන්ව කුලප්පු කරන්න හදන්න එපා. තෝ වගේ ඇහුණද? තෝ වගේ මිනිස්සෙක්ව මම නම් මගේ ජීවිතේටම දැකලා නැහැ. තොට ඇවිල්ලා මොකද්ද යකෝ මුස්ලිම් ජනතාවත් එක්ක තොට තියෙන වෛරේ? තොපේ පොඩි සුළු පිරිසක් ඉන්නේ. මුස්ලිම් ජනතාව කියලා කියද්දී තොපිට මාර විදියට මාර පුකේ අමාරුවක් තියෙන. මොකද්ද බං ඔච්චර මේ මුස්ලිම් මිනිස්සුන්ව දිහා බලපු ගමම තොපිට තියෙන පුකේ අමාරුව කියලා කියහන්කෝ මට. කියහන්කෝ. මුස්ලිම් මිනිස්සු මොකක් හරි කරපු ගමම ඇවිල්ලා ඕකට මොකක් හරි දෙයක් කරලා තෝ ඇවිල්ලා වීඩියෝ කරලා තෝගේ වීඩියෝ තව දෙයක් තමයි තෝ කියලා තිබ්බ නේද? තෝගේ වීඩියෝ එකක කියලා තිබ්බ ඇවිල්ලා මේ සිංහල අම්මලාව
මුස්ලිම් ජනතාවට මුස්ලිම් තාත්තලාට කසාද බැඳලා දුන්නා නම් කොහමද දෙමළ කතා කරන්න කියලා. හැ ගොම්බූරුවෝ තොට දන්නවද? මැලේවරුන් ඉන්නව නේද? මැලේවරුන් කසාද බැන්දේ සිංහල අම්මලාව තමයි ගොම්බූරුවා. තොට ඉතිහාස දන්නවද? තෝ ඉගෙනගෙන ඉන්නවනේ. තෝ මෝඩෙන් නෙමෙයිනේ. පොඩ්ඩක් ඉතිහාස දිහාගින් බලපන්. ඇහුණද? ලංකාවේ ජීවත් වුණා නේද දෙමළ ජනතාව? දෙමළ ජනතාව මුස්ලිම් ජනතාව ඒ කියන්නේ මුස්ලිම් තාත්තලා මේ ඉස්ලාම් කට්ටිය දෙමළ ජනතාව අම්මලාව කසාද බැන්දා. ඉන්දියාවෙන් ආපු පිරිස හිටියේ. ඒ ඉන්දියාවේ ආපු පිරිසත් ඇවිල්ලා මේ කලවමෙන් කසාද බැන්දා. ඒකෙන් තමයි සමහර මුස්ලිම් ජනතාව ඇවිල්ලා කතා කරන්නේ සිංහල විතරයි. ඇහුණද? අර තියෙනව නේද? කියන්න ගියා නම් නිකන් ලොකු ප්‍රශ්න මේක ඇති වෙනවා. අපේ මැලේවරුන්ගේ ඇහුණද? අර නල වංශ, සිංහ වංශ කියලා තියෙනවනේ. ඒ මැලේවරුන් පොඩ්ඩක්කින් ඉතිහාස දිහා පොඩ්ඩක්කින් බලපන්. ඇහුණද? අදටත් එවිල්ලා සමහර උප්පැන්න සාතිකවල එවිල්ලා අර පරණ ඇහුණද? එයාලගේ නම තියෙනව නේද? පරම්පරාවේ නම තියෙනවා. සිංහල නම. නමුත් එයාලා මුස්ලිම්. ඒ කොහමද එතකොට එතන සිංහල නම ආවේ පරම්පරාවේ? පරම්පරාවේ සිංහල පරම්පරාව නම කොහමද ආවේ? තෝ වගේ මගේ ජීවිතේටවත් තෝ වගේ කාලකන්ණි වල්පරයක් ජාතිවාදී මම නම් දැකලා නැහැ. තොට මොකද්ද තෝ එවිල්ලා දැන් එදා අර කෙල්ලෙක් ඇවිල්ලා මේ පැලස්තීන ගියානේ සමීරා කියන ඒ කෙල්ල. එතකොට තෝ කොයි තරම් තෝ උඩ පැන්නද? මොන තරම් තෝපි උඩ පැන්නද? එතකොට තෝ ඇවිල්ලා ඊශ්‍රායලයට ගියා නේද? තෝත් එක්ක ගියා නේද? තව කණ්ඩායමක්. එතකොට තෝ මොකද්ද කිව්වේ? ඊශ්‍රායලේ පැලස්තීනයේ ඇවිල්ලා මිනි මරන්නේ නැහැ, දරුවෝන්ව ඝාතනය කරන්නේ නැහැ, මොනවත් නැහැ කියලා තෝ ඇවිල්ලා කඩේ ගියා ඊශ්‍රායල් කාරන්ට. තෝ කඩේ නැත්නම් තෝ ඕන හුත්තක් දිහා උඹ ඵලයන් අපිට වැඩක් නැහැ. හැබැයි මුස්ලිම් මිනිස්සුන්ට හැම වෙලේම තෝ ඇවිල්ලා අකුල් එලන එක මේක නතර කරගනි. හැවුණද? කාලකන්ණිය. උඹ ඇවිල්ලා උඹ මොකෙද්ද බං? උඹ ඇවිල්ලා අජ්ජි අවුරුද්ද ඇවිල්ලා නතර කරන්න. උඹට කණ්ඩ දුන්නද හරක් මස් ගෙනල්ලා අපේ මුස්ලිම් මිනිස්සු? අර අජ්ජි අවුරුද්දට හරක් කපලා තෝගේ කටට ඇවිල්ලා ඇබුවද? නෑනේ. සිංහල ජනතාවට දෙන්නේ නෑ. ඇහුණද? අජ්ජි අවුරුද්දට කපන මස් තියෙනවනේ සිංහල ජනතාවට දෙන්නේ නෑ. ඒ කියලා කිව්වනම් එයාලා කණ්ඩ කැමති නැති ඉඳ ඕක දෙන්නේ නෑ. ඇහුණද? තෝගේ වැඩ තෝ බලාගනි කාලකන්ණි පාරය තෝ ඇවිල්ලා. ඇහුණද? තෝ ඇවිල්ලා ලොකුවට තෝ කතා කරනෝනේ තෝ සිංහල කියලා. ඇත්තටම ඇවිල්ලා සිංහල නම් මේ වගේ කතා කරන්නේ නැහැ. තෝගේ ඇවිල්ලා බුදුරජාන් වහන්සේ ඉන්නව නේද? බුදුරජාන් වහන්සේ මේකද බණ දේශනා කරේ? බුදුරජාන් වහන්සේ කිව්වේ ඇවිල්ලා ඕන සතෙක් මරලා කනව නම් ඒක එයාලගේ කැමැත්ත. ඇහුණද? කාගේවත් කැමැත්ත. මුස්ලිම් ජනතාවට කිව්වේ නැහැ. සිංහල ජනතාවට කියලා තියෙනවා සත්තු කණ්ඩ එපා, සත්තු මරන්න එපා කියලා. ඉතින් තොපි ඕම ඉඳහන්කෝ බං. අපිට මොකද්ද බං මේ මල කරදරේ කරන්නේ මේ තරම්? අපේ පාඩුවේනේ ඉන්නේ. අපේ පාඩුවේ මොකක් හරි හම්බ කරගෙන කාලා බීලා අපේ මිනිස්සු ඉන්නවනේ. තොට එවිල මොකක් හරි තොට කරදරයක් කරාද? තෝ ඉන්න ගමේ ඉවිල තෝ ඉන්න ගෙදරේ ඉවිල්ලා මුස්ලිම් මිනිස්සෙක් ඉවිල තොට වද දුන්නද? තෝ මොන තරම් මුස්ලිම් මිනිස්සුන්ට අපහාස කළා තෝ වීඩියෝ දාලා තිනවද දන්නවද? මම දන්නේ නැතුව නෙමෙයිනේ තෝ ඇවිල්ලා නේද? තෝ මොකෙද්ද කියලා මම දන්නවනේ. කොම්පැනි විදි අර උඹට විරුද්ධව මම පැමිණිල්ලක් දැම්මනේ. මම ගින් ඇත්තටම දැන් ආයිමත් ගින් එටන් විතර ගින් බලනවා. ඒ පැමිණිල්ලට ඇවිල්ලා උඹ ඉදිරිපත් වුණාද කියලා පොලිසියට. නැත්නම් ඔතනම තියලා තොට එන්න කියලා කියනවා. තෝ වරේ ලෑස්ති වියන්. එවුනද? නැත්නම් තොට මං සිවිල් නඩුවක් දානවා. තෝත් එක මාර වදයක් තියෙන අපේ කට්ටියට. කාලකන්ණි. තුක් විතරක්.